ඔන්න ඉතින් අපිට නම් හරිම සීතලයි. අද මං හදන්නේ පුංචි දෙයක් කරන්න. හැබැයි මට දක්ෂතාවයේ තියෙන දෙයක් නෙමෙයි. මට දක්ෂතාවයේ තියෙන එක්සර්සයිස් කරන්න. නමුත් අද මං කේක් එකක් හදන්න යන්නේ. මම කේක් හදන්න දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් ඔය නෑ බෑ කියන එක මගේ ශබ්දකෝෂයේ තියෙන දෙයක්වත් නෙමෙයි. ඒ හින්දා උත්සාහ කරලා කොහොම හරි රසට කේක් එකක් හදාගන්න පුළුවන් තැනට ආවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මම වගේ කේක් හදාගන්න දන්නේ නැති කෙනෙකුට හරිම රස හරිම සොෆ්ට් කඩෙන් ගන්නවටත් වැඩිය රසට සොෆ්ට් එකට බටර් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා පෙන්වන්න හින්දා. එහෙනම් මම මුලින්ම පෙන්වන්නම් මොනවද මම අරගන්නේ කියලා. මේක කිලෝ එකක් වගේ කේක් එකක්. බිත්තර 6යි. පාන් පිටි. මේකට බේකින් පවුඩර් එකතු කරලා තියෙන්නේ ග්‍රෑම් 250යි. sugar ග්‍රෑම් 250යි. ඇත්තටම බටර් ග්‍රෑම් 250යි. මේකත් unsalted butter එක තමයි මම අරගත්තේ. ඊට අමතරව වැනිලා තේ හඳ ප්‍රමාණයක් ගන්නවා. ඒ ටික තමයි ඇත්තටම මගේ මේ බටර් කේක් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඉස්සරහට මම පෙන්නන්නම් හදන විදිහ සහ හදලා ඉවරනාට පස්සේ කපලා පෙන්නන්නම් කොහොමද සොෆ්ට් එක කියලා. මම දැන් මේ කරමින් ඉන්නේ බිත්තරේ කහ මදේ සුදු මදේ වෙන් කරන එක. ඕනම ගෘහණියක් දන්නවා කොහොමද මේක කරන්න කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මම පේන්න එක බිත්තරයක් කහ මදේ සුදු මදේ වෙන් කරගන්නම්. බිත්තරේ මේ විදිහට පොඩ්ඩක් හැන්නකින් දාලා කඩලා කහ මදේ එක පැත්තකට බේරෙන්න අනිත් පැත්ත අයින් කරන්න. ඊට පස්සේ කහ මදේ පොඩ්ඩක් එහාට මෙහාට බිත්තර කට්ට ඇතුලෙන් දානකොට ඔයාට ඔක්කොම වගේ සුදු මදේ අයින් කරලා ගන්න පුළුවන් හැකියාවක් එනවා. හරි. සුදු මදේ බීට් කරලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. මේක මේ වැක්කිරුවත් වැක්කිරෙන්නේ නැති තරමට බීට් වෙලා තියෙනවා. දැන් මම unsalted butter ග්‍රෑම් 250 මෙන්න මේ බෝල් එකට දාගන්න ඕනේ. දාගෙන ඒක බීට් කරන්න තමයි ගන්නේ. සද්දේ දැන් නම් මට තේරෙන විදිහට ඔයගොල්ලන්ට තේරෙන නැති බටර් එක බීට් වෙලා ඇති. මොකද මේ බටර් එකට සීනි මිශ්‍ර කරලා බීට් කරගන්න ප්‍රොසෙස් එක විනාඩි 8ක විතර ප්‍රොසෙස් එකක්. ගොඩාක් වෙලා බීට් කරගෙන යනවා. හරි මම දැන් මේකට සීනි එකතු කරගන්න යන්නේ. හරි මම දැන් සීනි එකතු කරගන්නම්. මේ සීනි ග්‍රෑම් 250. දැන් මම ආයෙ බීට් කරන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා මේ බටර් සීනි ක්‍රීම් ගතියට ඇවිල්ලා තියෙනවා ක්‍රීම් එකක් වගේ. ඉතින් මේ ක්‍රීම් ගතියට ආවට පස්සේ අපිට මම විනාඩි 8ක් විතර බේක් කරා. ක්‍රීම් ගතියට ආවට පස්සේ අපි බිත්තර කහ මදේ ටිකෙන් ටික එකතු කරගෙන බීට් කරගෙන යනවා. ඔන්න මම දැන් ඒක පටන් ගන්න යනවා. මම මුලින්ම පොඩ්ඩක් එකතු කරගන්නවා. මම දැන් ඉතුරු ටිකක් එකතු කරගන්නවා. මම දැන් ඔක්කොම බිත්තර කහ මද 6ම මේ බටර් සහ සීනි මිශ්‍රණයට එකතු කරගත්තා. දැන් මම ආයෙ බීට් කරන්න හදනවා. මම දැන් මේක කහ මදේ එකතු කරගත්තට පස්සේ විනාඩි 2ක් විතර බීට් කරා. දැන් මම කලින් බීට් කරලා තියාගත්ත සුදු මදේ ටික මේ මිශ්‍රණයට එකතු කරන්න තමයි හදන්නේ. එකපාර ඔක්කොම දාන්නේ. පොඩ දාලා අපි මිශ්‍ර කරගමු. ඔන්න දැන් මම මිශ්‍ර කරනවා. ඔන්න බලන්න දැන් මම විනාඩි 2ක් තුනක් වගේ ආපහු බීට් කරගත්තා.
දැන් ඔයාටම පේනවා පුංචි නිකන් ෆ්ලෆි ගතියක් වගේ තියෙනවා මේ මිශ්‍රණේ. දැන් මම මේ වැනිලා ටිකත් මේකට එකතු කරගන්න. අතරම මට කලින් කියන්න අමතක වුණා. මම මේකට කිරිපිටි හැඳි 4ක් විතර දාලා අඬු කෝප්ප කාලක් වෙන්න වතුර දාලා මිශ්‍ර කරලා මේකටම මිශ්‍ර කරගන්නවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මට කලින් පොඩක් කියන්න එක අමතක වුණා. කිරිපිටිත් මම මේකට දාගන්නවා කියලා. මම ඒක දාන්න කලින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් වැනිලා දැම්මා. වැනිලා දාලා තව චුට්ටක් මික්ස් කරගන්න හදන්නේ. ඔන්න දැන් ඔක්කොම මිශ්‍ර කරගෙන ඉවරයි. කිරිපිටි දිය කරලා දාලා විනාඩියක් විතර මම බීට් කරගත්තා. දැන් මම ඔන්න හෙමීට පිටි ටික එකතු කරගන්න යන්නේ. මෙන්න මේ විදිහට පිටි ටික එකතු කරගන්න. එකපාරටම දාන්න එපා. එතකොට ඔයාලට මිශ්‍ර කරගන්න අමාරුයි. දෙපාරකට වගේ දාලා පිටි ටික මිශ්‍ර කරගන්න. ඔන්න මම දැන් ඉතුරු පිටි ටිකක් දානවා. දැන් ඔන්න මම මේක 1 විනාඩියක් බීට් කරන්න යන්නේ. ගොඩක් ස්පීඩ් එකකට දාලා ස්පීඩ් ලෙවල් එකකට දාලා මේක බීට් කරන්න එපා. ඔයාලා පිටි දැම්මට පස්සේ. ඒක 1 විනාඩියක්. කේක් වැඩේ ඉවරයි. දැන් මම මේක තෙල් කඩදාසියක් එලපු තැටියකට දාගන්න තමයි හදන්නේ. මෙන්න තැටිය තෙල් කඩදාසියක් එලලා මම හදාගෙන තියෙනවා. දැන් ඉතින් මේක කේක් තැටියට දාමු. මම oven එක සෙට් කරගන්නවා විනාඩි 50කට කිට්ටු වෙන්න. හරි 50කට කිට්ටු වෙන්න සෙටප් කරගත්තා. ඒත් එක්කම 170ක් වගේ උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 170ක් වගේ උෂ්ණත්වයක තමයි මම කේක් එක බේක් වෙන්න දාන්නේ. මුලින්ම මම මේක ඔන් කරලා විනාඩියක් 2ක් තියෙනවා ආවන් එක චූටක් රත් වෙන්න. ඊට පස්සේ තමයි මම කේක් එක දාන්නේ. මෙන්න කේක් එක. කේක් කෑල්ලක් කපලා පෙන්නන්නම් කොහොමද ඒකේ තියෙන සොෆ්ට් ගතිය කියලා.